2026 A-level කරන නංගිල මල්ලිලාට තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. මීඩියා මාස දෙකකින් කොහොමද අපි මීඩියා වලට ඒකක් ගන්නෙ? ඕනම S මට්ටමක ඉන්න ළමෙක්ට උනත් ඒකක් ගන්න කියන එක හරිම ලේසි. ඒකට අවශ්‍ය වෙන්නේ ඔයගේ උනන්දුව සහ කැපවීම විතරයි. ඒක අමාරුයි කියලාත් කියන්න පුළුවන්. මොකද අවුරුදු දෙකක් තිස්සේ අපි ඉගෙනගත්ත දේවල් තමයි අපිට A-levels වලට අන්තිම මාස දෙකේදී කරන්න වෙන්නේ. ඉතින් අපේ උත්සාහය මහන්සිය තියෙනවා නම් අනිවාර්යෙන් මාස දෙකෙන් අපිට මීඩියා වලට ඒකක් ගන්න පුළුවන්. ඉතින් මගේ ප්ලෑන් එක තමයි මම මෙතනදී අරගෙන ආවිලා තියෙන්නේ. ඉස්සෙල්ලම අපි බලමු මොකක්ද මීඩියා පේපර් එකේ ස්ට්‍රක්චර් එක මොන වගේද කියලා. පේපර් ස්ට්‍රක්චර් එක ගැන කතා කරොත් අපිට කියන්න පුළුවන් ෆස්ට් පේපර් එක පැය දෙකක් තියෙනවා. MCQ 50ක් තියෙනවා. සෙකන්ඩ් පේපර් එක ගත්තොත් අපිට තියෙන පැය 3යි. එතකොට ඒකේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 7ක් තියෙනවා. ඒ රචනා ප්‍රශ්න 7න් 5ක් තමයි අපි තෝරගෙන ලියන්න ඕනේ. සාමාන්‍යයෙන් එක ප්‍රශ්නයකට ලකුණු 40ක් හම්බ වෙනවා. ඒ 40 ගානේ 5ක් වැඩි කරාම එතන අපිට ලකුණු 200ක් හම්බ වෙනවා. ඊළඟට ඒ ලකුණු 204න් බෙදලා 50යි එන්නේ. ඒතකොට ෆස්ට් පේපර් කරත් ලකුණු 50යි, සෙකන්ඩ් පේපර් එකේත් ලකුණු 50 එකතු වෙලා තමයි ලකුණු 100 කියන එක හැදෙන්නේ. ඉතින් ඕගොල්ලෝට තේරෙනවා එක ප්‍රශ්නයකට ලකුණු 40ක් කියන සෑහෙන ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා කියන්නේ අනිවාර්යෙන් පොඩ්ඩක් ලියලා මදි. මම කියලා දෙනවා ලකුණු 12 16 ප්‍රශ්න වලට කොහොමද අපි කොච්චර ප්‍රමාණයක් ලියන්න ඕනද, කොච්චර පිටු ගාණක් ලියන්න ඕනද සම්පූර්ණ ලකුණු ලබා ගන්න කියලා. මේ පේපර් ස්ට්‍රක්චර් එක දැනගත්තොත් අපිට පේපර් එක ඉස්සරහට පාඩම් වයිස් අපිට ලෙසන් වයිස් අපිට කරගෙන යන්න පුළුවන්. මම මෙතනදී කිව්වා ව්‍යුහගත රචනා ප්‍රශ්න 7ක් තියෙනවා. 7න් 5ක් අපි ලියන්න ඕනේ. එතකොට මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය ලකුණු 40ක් හම්බ වෙනවානේ. එතකොට මේකේ ප්‍රශ්න 4ක් තියෙනවා. ඒතර ලකුණු 4යි 8යි 12යි 16යි විදියට යන්නේ. ඒතර සාමාන්‍ය ලකුණු 16 ප්‍රශ්නයක් ලියනකොට සාමාන්‍යයෙන් පිටු 2ක් අතර ලියලා මදි. පිටු 3ක් 4ක්වත් ලියන්න ඕනේ. 12 ප්‍රශ්නයකටත් යම්කිසි පිටු සංඛ්‍යාවක් තියෙනවා. 8 ප්‍රශ්නට 4 ප්‍රශ්නෙට ලියන්න ඕන විදියක් තියෙනවා. ඒතර මම කියලා දෙනවා කොහොමද මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ලියන්නේ කොච්චරක්ද, එතකොට කොහොමද අපි උදාහරණ දාන්නේ මේ ප්‍රශ්න වලට, ඇතුලෙන් උදාහරණ දාන්නේ, හයිලයිට් කරන්නේ කොහොමද ඒ උදාහරණ, අන්නේ ගැනත් මම මෙතනදී ඉදිරියේදී කියලා දෙනවා. මේ මාසේ ප්ලෑන් එක. ජූනි මාසේ ප්ලෑන් එක ගැන කතා කරොත් අපිට අවුරුදු දෙකක් පාඩම් කරලා ඉගෙන ගත්ත දේවල් තමයි අපිට අන්තිම මාස දෙකේදී බලන්න තියෙන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් අපිට ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න තියෙනවා. එතකොට ජූනි මාසයේ සහ ජූලි මාසයේ තුල තමයි අපි මේ ප්ලෑන් එක හදලා තියෙන්නේ. ඒතර ජූනි මාසයට අදාළව අපිට වැඩ grade 12 කියන වැඩ ගොඩක් තියෙනවා. අපිට ඒක ඉවර කරන්න වෙනවා. ඊට පස්සේ ජූලි මාසෙ වෙනකොට අපිට grade 13 එක ඉවර කරන්න වෙනවා. එතකොට මේක මම වගේම තමයි ඕගොල්ලෝටත් මේකට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඒතර ඕනම S මට්ටමේ ඉන්න ළමයෙකුට උනත් F මට්ටමේ හිටියත් ඔයාට මාස දෙකක් හොඳට මැති, හොඳට පාඩම් කරලා මම කියන විදියට වැඩ ටික කරන්න. ඉතින් මුලින්ම අපේ පළවෙනි පාඩම් 6. එහෙම නැත්නම් grade 12 එකේ පාඩම් ටිකනේ අපි පළවෙනි පාඩම් 6 කියන්නේ. ඒතර මෙතනදී මම ක්ලාසස් කරනකොට සතියට දවස් 3ක් කරනවා. මොකද නැත්නම් අපිට මාස දෙකකින් මේක කවර් කරගන්න බෑ. ඉතින් ඕගොල්ලෝට grade 12 ඒව මිස් වෙලා තියෙනවා නම් අපිට ඒ ටිකත් හදාගෙනම 13 පාඩම් වලට යන්න පුළුවන්. ඉතින් මෙතනදී මම කරගෙන යනවා lesson class, paper class, MCQ class කරලා. ඒතර lesson class එකේදී අපි කරන්නේ ඕගොල්ලෝට පළවෙනි පාඩම ඉඳලා 6 වෙනි පාඩම දක්වා තේරුම් නැති තැන්. ඒවා අපි හැම එකක්ම කතා කරනවා. හැම නැත්නම් මුලින් ඉඳලා ඒ පාඩම උගන්වනවා. paper class එකේදී කරන්නේ අපි lesson class එකේ හිතන්න අපි පළවෙනි සතියේ කරේ පළවෙනි පාඩම් දෙක නම් ඒ පාඩම් දෙකට අදාළව 2015 ඉඳලා 25 වෙනිකන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න වෙනම ඩිස්කස් කරනවා. ඒක තමයි අපේ paper class එකේදී වෙන්නේ. MCQ class එකේදී වෙන්නේ අපි පළවෙනි පාඩම් දෙක නම් පළවෙනි සතියේ කරේ ඊට අදාළව MCQ ටික තමයි අපි MCQ class එකේ ඉවර කරන්නේ. එතකොට ඕගොල්ලෝට වෙනම වෙලාවක් අවශ්‍ය වෙන්නේ නැහැ MCQ කරන්න, papers කරන්න. මෙතනදී අපි class එකේම MCQ papers ඔක්කොම discuss කරලා ඉවර කරනවා. එතකොට අර දවස ගානේ papers කරනවට වඩා අර පාඩම හොඳට පාඩම් කරලා ඉවර වෙලා papers MCQ කරනකොට ඒවා අමතක වෙන්නේ නැහැ. ඒ නිසා ඒක හොඳ practice එකක් වෙනවා කියලා මම හිතනවා. ඒ වගේම අපිට 2015 ඉඳලා 25 වෙනකන් අවුරුදු 10ක ප්‍රශ්නත් ඉවරයි. එතකොට මේ මාස දෙක අන්තිම වෙනකොට
ඔයගොල්ලෝ අවුරුදු 10ක papers උත් කරලා පාඩමක් හොඳට පුළුවන් වෙලා තමයි exam එකට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්, ප්‍රශ්න එවන්න පුළුවන්. එතකොට අර ඒ වගේ මං A-level කරනකොටත් මම මෙහෙම ක්ලාස් එකක් කෙවුවා. හැබැයි මට එහෙම එකක් හම්බුනේ නැහැ. මොකද අපි පාඩම් කරාට පස්සේ ඒවලින් papers MCQ අපිම හොයාගන්න ඕනේ. හැබැයි මම මෙතනදී හොයලා දෙනවා. ඔයගොල්ලන්ට මොනවද කරන්න ඕනේ කියන එක කියලා දෙනවා. එතකොට ඒකෙන් ලොකු දැනුමක් වගේම අර ක්ලාස් එක එපා වෙන්නේ නැතුව කොහොම හරි මේ මාස දෙක ඉවර වෙනකම්ම කරගෙන යන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම වටිනවා. මොකද අන්තිම පාඩම් 13 වගේ පාඩම් යනකොට මේවා ගොඩාක් අමාරුයි. ඒකට දවස ගානේ අපිට MCQ කරන්න ඕන වෙන්නේ නැහැ. පාඩමට අදාළව ඉවර කරන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේ ක්‍රමයට කැමති නම් අනිවාර්යෙන් මම දාලා තියෙනවා යටින් WhatsApp නම්බර් එකක්. ඒකට මෙසේජ් එකක් දාලා join වෙන්න. අනිවාර්යෙන් ඒකක් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මහන්සි වෙනවා, කැප වෙනවා නම් අනිවාර්යෙන් මේ මාස දෙක හොඳටම ඇති ඔයගේ රිසල්ට් එක අනිත් පැත්ත හරවන්න. ඒ වගේම තමයි මේ සබ්ජෙක්ට් එකට ඔයගොල්ලෝ ගොඩක් බහැලා නම් ඉන්නේ අනිවාර්යෙන් මේ ක්ලාස් එකට join වෙන්න. හැබැයි අනිත් සබ්ජෙක්ට් දෙකත් හොඳට බැලන්ස් කරගන්න ඕනේ. ඒකට තමයි අපිට හොඳ ඉස් ස්කෝර් එකක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මීඩියා කියලා කියන අමාරු විෂයක් නෙමෙයි. ළමයි මේක අමාරු කරගෙන ඉන්නේ. ඒ නිසා මේක මුලින් ඉඳලා හැම තැනක්ම හොඳට අල්ලගෙන වැඩි කරගත්තොත් අනිවාර්යෙන් මේක කරන්න පුළුවන්. Thank you.